ආයිබෝවන් යාළුවනේ. ඉතින් මං අදන් අරන් ආවේ දොදොල් රෙසිපියක්. ඉතින් පරිප්පුවක් උයා ගන්නත් පොල් නැති මේ කාලේ කොහොමද දොදොල් හදන්නේ නේද? ඉතින් පොල් නැතුව දොදොල් හදන රෙසිපියක් තමයි මං අද අරගෙන ආවේ. මේක හරිම රසයි. ඉතින් මම ගත්තේ තේ බොන අඬු කෝප්පයකින් හාල් අරගෙන දොදොල් කිලෝ එකකට වැඩි වෙන්න හදාගන්නේ කොහොමද පොල් නැතුව කියලා තමයි මං අද මේ රෙසිපියෙන් ගෙනාවේ. අපි ගිහින් බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඊට කලින් subscribe නොකරපු අය subscribe කරලා ඉන්නකෝ. මුලින්ම ඔයාලා හාල් ටිකක් පෙඟෙන්න දාගන්න ඕනේ පැය 3ක් විතර. ඉතින් පිටි කර හලහල ඉන්න ඕනේ නෑ. මෙන්න මේ විදිහට අතින් කැඩෙන තරමට පෙඟුනහම ඇති. ඊට පස්සේ මෙන්න මේ විදිහට සීනි ගන්නවා. ඉතින් මේ කෝප්පෙන් එකක් තමයි හාල් පෙඟෙන්න දැම්මේ. සීනි ඒ කෝප්පෙන් 3 කාලක් අරන් තියෙනවා. සීනිත් කෝප් එකක් ඕනේ. ඉතුරු කාල ඔයාලා වෙනම තියාගන්න. ඊට පස්සේ රට කජු ටිකක්, එනසල් ගෙඩි 5ක් විතර. එනසල් ගෙඩි 5 පොත්ත අයින් කරලා ඇට ටික සීනි චුට්ටක් දාලා පවුඩර් වෙනකන් කොටා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ගලේ අඹර ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අඹරා ගත්තට පස්සේ ඊට පස්සේ අපට ඕන වෙනවා බ්ලෙන්ඩර් එකක්. දැන් බ්ලෙන්ඩර් එකට හාල් ටිකේ වතුර ටික පෙරාගෙන එකතු කර ගන්නවා. ඊට පස්සේ සීනි ටිකක් දා ගන්නවා. දැන් පොල් කිරි වෙනුවට මම ගන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. එහෙම නැත්නම් එළ කිරි. මෙතන බෝතලයක් අරන් තියෙනවා. හරියටම අපි මේක හදන්න යන්නේ මිලිලීටර 500යි. තේ බොන අඬු කෝප්පේ හාලට මිලිලීටර 500යි යන්නේ. මෙන්න මේ විදිහට කිරි චුට්ටක් එකතු කරලා හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්න. හාල් ඇටේ හොඳටම ඇඹරෙනකන්. ඊතුරු කිරි ටික පැත්තකින් තියාගන්න. මේ තියෙන හොඳටම ඇඹරුණාට පස්සේ දැන් සීනි ටිකක් කැරමල් කරගන්න අතරතුර ට්‍රේ එක ලෑස්ති කරගන්න මේ විදිහට ඔයිල් ටිකක් ගාගෙන සීනි අඬු කෝප්පෙන් එකක් ඕන වෙනවා කිව්වනේ. ඉතින් අඬු කෝප්පෙන් 3 කාලයිනේ අපි දැම්මේ. ඉතුරු කාල මේ විදිහට දාලා ගොඩාක් තද පාට වෙනකන් කැරමල් කරන්න ඕනේ. මේක ගොඩාක් තද කළු පාටටම එන්න ඕනේ. ඒක නිසා බය නැතුව කැරමල් කරගන්න. තිත්ත රහක් එන්නේ නැහැ දොදොල් එකේ. ඒක නිසා ඔයාලා ගොඩාක් තද පාටට වෙන්න කැරමල් වුණාට පස්සේ එළ කිරි ටික හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි ටිකක් දාලා ඒක දිය කරගන්න. දැන් පුළුවන් හැන්දකින් කලවම් කරන්න. දැන් අපි අඹරාගත්ත හාල් ටික එකතු කරලා ගින්දර අඩුවම කරලා නොනවත්වා හැඳි ගන්න ඕනේ. මං කිරි ඔක්කොම දැම්මේ නැහැ. මෙච්චරක් ඉතුරු වෙනවා. පස්සේ ඉතුරු ටික දාන්නේ. කොහොමත් කිරි යන්නේ මිලිලීටර 500යි. දැන් මේ විදියට හැඳි ගන්න. ටික වෙලාවක් යනකොට මේක උකු වෙනවා. එතකොට තව ඉතුරු කිරි ටික දාගන්න පුළුවන් අපට. කිරි මිලිලීටර 500ක් තේ බොන අඬු කෝප්පෙන් තිබුණාම ඇති හාල් තේ බොන අඬු කෝප්පෙට කිරි මිලිලීටර 500ක් තිබුණාම ඇති. ඊට පස්සේ ලුණු ටිකක් එකතු කරන්න. දිය රහ නැති වෙන්න ඔයාලට පේනවා ඇති. අඩු ගින්දරේ මේක හැඳි ගන්න. ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. දැන් මේකට පොල් තෙල් එකතු කරන්න ඕනේ. පොල් තෙල් මේස හැඳි 3 ගානේ 3-4 සැරයක් මේකට එකතු කරගන්න ඕනේ. පොඩ එකතු කර මේක හැඳි ගන්න ඕනේ. අපි පොල් නෙමෙයි එළ කිරි දාන නිසා මේකේ තෙල් ගතිය නැති නිසා තමයි පොල් තෙල් දාන්නේ. දැන් එනසල් ටික මේ වෙලාවේ එකතු කරනවා. දැනුත් ඔයාලට පුළුවන් තෙල් ටික එකතු කරමින් මේක හැඳි ගන්න. එකවර මේස හැඳි 3-4ක් එකතු කරන්න. එකතු කරලා හැඳි ගන්න. මොකද මේක එළ කිරි වලින් ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදනකොට තෙල් ගතියක් නැති නිසා දොදොල් එක හරියට එන්නේ නැහැ. ඒක නිසා තමයි අපි තෙල් එකතු කරන්නේ.
ටික වෙලාවක් යනකොට ඔයාලට පේනවා ඇති පාටත් වෙනස් වෙලා එනවා. එහෙම පාට වෙනස් වෙලා ගුලිය වගේ එනකොටත් අපි තෙල් මේස හැඳි 3-4ක් එකතු කරනවා. ඒ විදිහට 5-6 සැරයක් විතර තෙල් එකතු කරන්න ඕනේ දිගටම. සැරෙන් සැරේ මේ විදිහට තෙල් දාන ගමන් ඔය කට්ටිය මේ විදිහට කලවම් කරන්න. මේක මේ විදිහට එක ගුලියට ආවත් බය වෙන්න එපා. හොඳට හැඳි ගා ගන්න ඕනේ අතට ගොඩාක් බර දැනෙනකන්. එහෙම ගුලියට එද්දිත් මේකට තෙල් එකතු කරන්න ඕනේ. ඒකයි මං කිව්වේ 5-6 සැරයක්ම මේකට තෙල් මේස හැඳි 4-5 ගානේ එකතු කරන්න ඕනේ කියලා. මොකද පොල් දාන්න නැති නිසා මේකේ තෙල් ගතිය ඇත්තෙම නෑ. අර දොදොල් විදිහට හැදිලා එන්න තමයි තෙල් දාන්නේ අපි. මේ විදිහට ගුලිය වගේ වෙලා අපට හැන්දෙන් අර දොදොල් විදිහට කැඩෙන්නේ. අන්න ඒ ගානට එනකම් මේ විදිහටම හැඳි ගා ගන්න ඕනේ. ඔක්කොම එක ගුලියක් වෙලා හැන්දට එක ගුලිය එකටම හිර වෙන්න ගන්නවා. අන්න ඒ වෙලාව වෙනකම්ම ඔය කට්ටිය මේක හැඳි ගා ගන්න ඕනේ. එහෙම හැඳි ගන්නකොට තෙල් සැරෙන් සැරේ දාන්න. තෙල් වැඩි වෙන තරමට මේ දොදොල් එක රස වෙනවා. ඒක නිසා සැරෙන් සැරේ තෙල් දාමින් ඔයාලා මේක හැඳි ගා ගන්න ඕනේ. මෙහෙම තිබුණට බය වෙන්න එපා දැන් ලිපෙන් බාන්න ඕනේ නේද කියලා. එක ගුලියට හැන්දට ගුලි ගහිලා එනකොට තමයි අපි ලිපෙන් ඉවච්චර ගන්න. මේ ඔයාලට පේනවා ඇති එක ගුලියක් විදිහටම වැටුණා. හයියටම ගුලිය වෙලා තියෙන්නේ දැන්. හොඳටම තද ගුලියක් වෙලා තියෙන්නේ. ඒ වෙනකම්ම ඔයාලා මේක බය නැතුව ලිපේ තියාගෙන හැඳි ගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම තිබ්බා කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ට්‍රේ එකට දාගෙන තුනී කරගන්නවා. මේ ට්‍රේ එකේ බර ග්‍රෑම් 100ක් වෙනවා. මම මේක ඔයාලට කිරලා පෙන්නන්නම්. මේ විදිහට තුනී කරගත්තට පස්සේ උඩින් තමයි මම කජු දාගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඇතුළතත් කජු තියෙන්න ඕන නම් ඇතුළට යන්නත් එක්ක හැඳි ගන්නකොටම එකතු කරන්න. කජු පීරි ටික තද වෙන්න මේ විදිහට තද කරනවා මම. මේ දොදොල් එක ගොඩාක් කිරි රසයි ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදපු නිසා. ඉතින් පොල් නෑ කියලා බය නොවි මේ අවුරුද්දට මෙන්න මේ විදිහට ඔයාලට දොදොල් හදන්න පුළුවන්. මේ බලන්න ඉතුරු වෙච්ච කිරි ප්‍රමාණය හරියට මිලිලීටර් 250ක් ඉතුරු වුණා කිරි. ෆ්‍රෙෂ් මිල්ක් 500ෙන් තමයි මේ දොදොල් එක හැදුවේ. ඉතින් මේක නිවුණට පස්සේ තමයි අපි කෑලි කපා ගන්න ඕනේ. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක කෑලි කපා ගන්න පුළුවන්. උසට ශරීරන ප්‍රමාණයට මේ ට්‍රේ එක ගත්ත නිසා ලොකු සයිස් වලට තියෙනවා දොදොල් කෑලි ටික. ඉතින් මම මේ විදිහට කපාගෙන දාගත්තා. මට ඔයාලට බර පෙන්වන්න බැරි වුණා. මේකේ බර තියෙනවා කිලෝ 1යි ග්‍රෑම් 140ක්. ට්‍රේ එක ග්‍රෑම් 100යි කිලෝ 1යි ග්‍රෑම් 40ක් තියෙනවා. එතකොට මේකේ බර. ඉතින් අද මගේ මේ දොදොල් රෙසිපියට ඔයාලා කැමතිද? කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් නොකරපු අයට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. තවත් අවුරුදු රෙසිපියක් අරන් එනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.